දැන් සමහරක් අද කාලේ ඉන්න සමහරක් පිරිස ප්‍රකාශ කරනවා මේ බුදුහාමුදුරුවෝ පන්සිල් පද පහක් පිළිබඳව දේශනා කළේ නැහැ කියලා. ඒකට කදිම උත්තරයක් තමයි මෙන්න මේ සූත්‍රය. චූලහත්ති පදෝපම සූත්‍රය. උන්වහන්සේ දේශනා කරනවා පාණාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න පටිවිරතෝ වැළකීලා ඉන්න. එහෙම වැළකීලා ඉන්නේ කොහොමද? නිහීත දණ්ඩෝ දණ්ඩෙන්නේ අපි මරන්නේ ගහන්නේ දඬු වලින්නේ. ඒක පැත්තකින් තබන්න. නිහීත කියලා කියන්නේ බහා තැබූ කියන අර්ථය. අතීත කෘදන්ත පදයක්. ඒ වගේම නිහීත සත්ත්වෝ අවියාවුද බහා තබන්න පැත්තකින් තියන්න. පැත්තකින් තියන දණ්ඩකින් තව කෙනෙක්ට ගහන්න පුළුවන්ද? බෑ. පැත්තකින් තිබූ අවියායුධයකින් තව කෙනෙක්ට වෙඩි තියන්න හරි පහර දෙන්න හරි මරන්න පුළුවන්ද? බෑ. එතකොට එහෙම පහර දෙන්නේ නැත්තේ ඇයි? ලැජ්ජී. ලැජ්ජයි. තව කෙනෙක්ට ගහන්න ලැජ්ජයි. තව කෙනෙක්ට පහර දෙන්න ලැජ්ජයි. ලැජ්ජ බය තියෙනවනේ. ඒ වගේම දයාපන්නෝ දයාව තියෙනවා. කරුණාව තියෙනවා. මිනිස්සෙට ප්‍රේම කිරීම තරම් උතුම් දෙයක් මේ ලෝකයේ ඇත්තේ නෑ. අපි සියලුම දෙනාම අනේකාට ආදරය කරන්න ඕන. දයාපන්නෝ දයාව දක්වන්න ඕන. ඒ වගේම උන්වහන්සේ දේශනා කොට වදාරනවා සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. සියලුම ප්‍රාණීන්ට හිතානුකම්පීව වාසය කරන්න. සියලුම දෙනාටම ආදරයෙන් දයාවෙන් ප්‍රේමයෙන් වාසය කරනකොට තව කෙනෙක්ගේ ප්‍රාණයක් ජීවිතයක් නිරුද්ධ කරන්න තරම් සිතුවිල්ලක් මට පහළ වෙන්නේ නෑ පින්වතුනි. ඒ වගේම අන්සතු දේවල් ගන්න එපා. කාමිත්‍යාචාරය හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. ඒ වගේම හිස් ප්‍රලාප වචන ප්‍රකාශ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. එහෙම දේශනා කරලා උන්වහන්සේ කියනවා යා සා වාචා නෙලා කියලා කියන්නේ නිදොස් කියන අර්ථය. යම් කිසි කෙනෙක් නිදොස් වචන ප්‍රකාශ කරයිද කන්න සුඛා කනට මිහිරි වචන ප්‍රකාශ කරයිද කනට මිහිරි වචන අපි කතා කරන්න ඕන. ඒ වගේම ප්‍රේමනීය වචන අපි කතා කරන්න ඕන. හදයංගම මේ හදවත සනසවන ඒ වගේම හදවත උණු වෙන සුවපත් වන වචන අපි කතා කරන්න ඕන. ඒ වගේම පෝරි බහුජන කන්තා පෝරි කියලා කියන්නේ සભ્યත්වය කියන වචනේ. ඒ කියන්නේ හැදියාව කියන වචනය මතුවන දෙයක් පෝරි. බහුජන කන්තා බොහෝ දෙනා කැමැති වන බහුජන මනාපා බොහෝ දෙනා මනාප වූ වචන අපි කතා කරන්නට ඕන. බොරු කියන්න හොඳ නෑ. කේලාම් කියන්න හොඳ නෑ. හිස් වචන පරුෂ වචන කියන්න හොඳ නෑ. සම්ප්‍රප්ලාප කියන්න හොඳ නෑ. මෙන්න මේ වගේ වචන කතා කරන්නටයි කියන වග බුදුරජාණන් වහන්සේ චූලහත්ති පදෝපම සූත්‍රයේදී දේශනා කොට වදාලා. ඒ වගේම මේ කාමයන්ගෙන් වෙන්න ඕන කියලා සඳහන් කළානේ. මොනවද මේ කාමයෝ? නච්ච ගීත වාදිත නැටුම් ගැයුම් වැයුම් වලින් වැළකීලා ඉන්න ඕන. මල්දම් සුවඳ දුම් දැරීමෙන් වැළකීලා ඉන්න ඕන. උස්සසුන් මහසුන් ගැනීමෙන් වැළකීලා ඉන්න ඕන. රන් රිදී මුතුමැණික් පරිහරණයෙන් වැළකීලා ඉන්න ඕන. ඒ වගේම අමු ධාන්‍ය වර්ග පිළිගැනීම, අමු මස් වර්ග පිළිගැනීම, ඒ වගේම ඉත්ති කුමාරි පටිග්ගහනා පටිවිරතෝ හෝති. පුරුෂයන් ස්ත්‍රීන් පරිහරණය කරන්නේත් නැහැ. පුරුෂයන් ස්ත්‍රීන් පරිහරණය කරන්නේත් නැහැ. පටිවිරතෝ හෝති වැළකීලා ඉන්නවා. ඒ වගේම දාසි දාස පටිග්ගහනා පටිවිරතෝ හෝති. දැසි දස් කම්කරුවෝ එක්ක සහසම්බන්ධතාවයකුත් නැහැ. අන්න පස්කම් වලින් ඒ ආශාවන්ගෙන් වෙලිලා ලද දෙයින් සතුටු වෙලා ඒ වගේම ඉන්ද්‍රිය සංවර කරගෙන